කියලා කියලා දෙනම් පිළිගන්නවා. අද අපි කලින් දවස් කතා කරා අපි මේකේ කොහොමද මෙන්න මේ ඩිසයින් එක හදාගෙන තියෙන්නේ කියලා. අද අපි කතා කරන්න යන්නේ අපි මේකේ බෑක් එන්ඩ් ප්‍රොසෙස් එක කොහොමද කරන්න තියෙන්නේ කියලා. අනේ අපි කෝඩ් ලයින් එක පැත්තට ආවොත් අපිට මුලින්ම අපි ප්‍රොසෙස් එක පැත්තෙන් මෙතනින් බලුවොත් අපි මෙතනින් ගෙන්න PHP ස්ක්‍රිප්ට් එකක් දාලා session start එකක් දාගෙන තියෙනවා. ඒ වගේම අපි ඉන්ක්ලූඩ් කරන් තියෙන අපේ connection.php ෆයිල් එකත් ඊට පස්සේ අපි if එකක් දාලා set බලන්න තියෙනවා අපේ මෙන්න session එක view කියලා session එකක් තියනවාද කියලා බලන්න තියෙනවා මෙන්න මෙතනින්. ඊට පස්සේ මෙතෙන් ආවට පස්සේ අපි PHP script එක දාගෙන database search එක දාලා අරන් දිනවා select all from product category ටික අපි මෙතනින් අරගෙන අපි මෙන්න මේ category result කියන හදාගෙන තියෙන variable එකට අපි assign කරන් තියෙනවා. ඊට පස්සේ අපි ඒක category result එක .numbers විදිහට category result එක නැද්ද කියලා බලලා අපි ඒක category .none කියන එකට දාගෙන ඉන්ඩස්ට්‍රි for loop එකක් දාගෙන $sign i සමානද බිංදුවට බලලා ඊට පස්සේ අපි $sign i කියන category නම් කියන variable එකට variable එක වඩා කුඩායෝ විශාලයිද ඊට වඩා කුඩායෝ විශාලයිද කියලා බලලා තියෙනවා මේ category නම් කියන variable එක. එහෙමනම් අපි fixture එකක් දාන්න දෙනවා. fixture එකක් දාලා අපි category result එකේ තියෙන result ටික අරගෙන අපි මේ category data වලට දාගෙන තියෙනවා. setting option tag එකක් දාලා value එක විදිහට අපි set කරන් දිනවා. script එකක් දාලා category data වලින් product category id එකත් ඊට පස්සේ category data වලින් product category name එකත් අපි echo කරගෙන තියෙනවා මෙතනින්. ඊට පස්සේ select product brand එක backend පැත්තට આવුත් අපි මෙතන PHP script එකක් දාගෙන database එකෙන් search එකක් දාගෙන තියෙනවා select all from product brand ටික අරගෙන brand result එකට දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතන brand result .numbers කියලා අපි මෙතන brand result එක rows set fill කියලා බලලා ඊට පස්සේ මෙතන brand නම් කියන එක ඩිසයින් කරන් තියෙන ඊට පස්සේ මෙතන full loop එකක් දාගෙන අර විදිහටම brand නම් එක මෙන්න මේ i එකට වඩා i එක කුඩායි විශාලයිද කියලා වඩා විශාලයිද කියලා බලලා තියෙනවා. මේක එහෙමනම් අපි features එකක් දාලා ඒකේ data ටික අරගෙන අපි brand data වලට set කරගෙන තියෙනවා. ඊට පස්සේ ඉතින් option එක tag එකක් දාන value එක විදිහට අපි PHP script එක දාලා echo කරන තියෙනවා brand data කියන brand product brand id එක ඒ වගේම product brand name එක අපි මේ විදිහට echo කරන විදිහට set කරගෙන තියෙනවා. ඊට පස්සේ ඉතින් select product model එකට ආවට පස්සේ අපිට select model එක හදාගෙන තියෙනවා. මෙන්න මෙතන database එකට අපි search එකක් දාගෙන තියෙනවා select all from product model ටික ඊට පස්සේ අපි කරන මේ විදිහට model result එක .numbers කියලා අරගෙන ඊට පස්සේ අපි ඒක මෙන්න model නම් එකට assign කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතන for loop එකක් දාලා $sign i එක කුඩායි හෝ විශාලයි කියලා දෙන model නම් එකට. එහෙනම් අපි මෙතන model data වලට අපි features එකක් දාලා model result එක දාගෙන අරගෙන තියෙනවා. ඊට පස්සේ එහෙම අරගෙන අපි මෙතන option tag දාන value tag දාගෙන අපි මේ database එකේ value ටික අරන් දිනවා අරගෙන තියෙනවා මෙන්න මේ විදිහට echo කරන් තියෙන model data table එකෙන් product model id එක ඊටසේ model data වලින්ම product model name එකත් අපි මේ විදිහට echo කරගෙන තියෙනවා මෙතෙන්ට. ඊට පස්සේ තියෙන select product color එකට ඊට පස්සේ color එක පැත්තේ කරාස් මේ option එක විදිහට තියෙන select color එක අපි හදාගෙන තියෙන script tag එක මේ PHP script එකක් දාන database එකෙන් search එකක් දාගෙන තියෙනවා select all from color color ටික ඒක අපි color result එකට දාගෙන ඊට පස්සේ මෙතනින් color result එකට none එක බලලා මේකට අපි color නම් එකට දාගෙන තියෙන ඊට පස්සේ for loop එකක් දාගෙන color නම් එක
විශාලයි කුරයි වල තියෙන මෙන්න මේ $12 අයකට එහෙමනම් අපි මෙතන ෆීචර්ස් එකක් දාන්න ඒ රිසල්ට් ටික අරගෙන අපි මේ කලර් ඩේටා වලට සෙට් කරන්න තියෙන ඊට පස්සේ අපි මෙතන ඔප්ෂන් ටැග් එක අපි මෙතන වැලියු විදිහට දාන්න තියෙනවා අපි ඩේටාබේස් එකෙන් ගන්න කලර් ඩේටා ටේබල් එකේ ප්‍රොඩක්ට් කලර් ID එකයි ප්‍රොඩක්ට් කලර් නේම් එකයි අපි මේකට සෙට් කරගෙන තියෙනවා මේ විදිහට ඉඩසබි මෙන්න මේ හරියට අරස් අපිට මෙතනින් බලාගන්න පුළුවන් අප්ලෝඩ් ඉමේජ් එකට ගොන් ක්ලික් එකක් දාලා ගිහලා චේන්ජ් ප්‍රොඩක්ට් ඉමේජ් එක මෙතනින් අරගෙන මේ කියන්නේ අපේ ස්ක්‍රිප්ට් ෆන්ක්ෂන් එක කෝල් කරගෙන තියෙනවා ඊට පස්සේ මෙතනින් ගොන් ක්ලික් එකක් දාන්න ඇඩ් ප්‍රොඩක්ට් ෆන්ක්ෂන් එක කෝල් කරගෙන තියෙනවා ඊට පස්සේ අන්තිමේදී මෙතනින් else එකක් දාගෙන header එක ලොකේෂන් විදිහට index.php කියලා දාලා එතන එක්සිට් කරන්න තියෙනවා ඊට පස්සේ අපි මෙතන බලමු අපේ change product එක image කියන එක මොනවද දාන්න තියෙන්නේ කියලා ඊට පස්සේ මෙතන මේ පැත්තට ආවට පස්සේ අපිට මෙන්න අපේ ෆන්ක්ෂන් එක බලගන්න පුළුවන් change product image කියන එක අපි මුලින්ම variable එකක් දාන්න තියෙන image කියලා ඒක අපි අරගෙන මේ කියන document.getElement by id එකෙන් image upload කියන එකකින් එන value එක අරගෙන අපි මෙන්න image කියන එකට set කරන් තියෙන ඊට පස්සේ image.onChange එකක් දාගෙන anonymous function එකක් දාගෙන මෙතනින් variable එකක් දාන්න තියෙනවා file count කියලා ඊට පස්සේ අපි image.file.length එක අපිට set කරන් දෙනවා ඊට පස්සේ අපි if එකක් දාගෙන file count එක ගොඩයි සමානයි 3ට බලලා තියෙනවා ඊට පස්සේ අපි එහෙමනම් for එකක් දාන්න let i සමානද i එකට ඩිසයින් කරන්න තියෙනවා බිංදුව ඒ වගේම මෙතනින් බලලා තියෙනවා file count එක ගොඩයි විශාලයි ඊට වඩා එහෙමනම් අපි මෙතනින් variable එකක් ගන්න තියෙනවා file කියලා ඒකට අපි මේ this.file කියලා i මේ මෙතනින් දාන්න තියෙන ඊට පස්සේ මෙතනින් අපි URL එක මේකට දාගෙන set කරන්න තියෙනවා ඊට පස්සේ document.getElement by id එකට අපි මේන i එකට අපි set කරන්න තියෙනවා මේක ඊට පස්සේ එහෙම නැත්නම් අපි else එක දාගෙන alert කරන්න තියෙනවා file count එක plus ඊට පස්සේ එතනින් අපි දාන්න තියෙනවා file only 3 or less than 3 file alert කියලා අපි මෙතනින් තියෙනවා අපි මේ විදිහට අපි image එක අරගෙන හදාගෙන තියෙනවා ඊට පස්සේ මෙතනින් මේ අපි ආයි image ඊට පස්සේ මෙතෙන් ආවොත් අපි image එක බලන්න image එක කොහොමද ගන්නේ කියලා බලන්න මෙතනින් අපි array එකක් කියන්නේ allowed image extension ටික අපි මෙතනින් අරගෙන තියෙන array එකක් දාලා මේ විදිහට image jpg ඊට පස්සේ image png image එක cg ඒ විදිහට ඒ ටික නම් තියෙනවා ඊට පස්සේ අපි මෙතන if එකක් දාගෙන image length එක අපි මෙතන කුඩායි සමානයි 3ට බලලා ඒ වගේම image length එක විශාලයි කුඩායි කියලා බලලා තියෙන බිංදුවට දැන් අපි මෙතනින් image 3ට වැඩි අප්ලෝඩ් කරන්නත් බෑ image බිංදුවට තියන්නත් බෑ කියලා තමයි මෙතනින් කරලා තියෙන්නේ එතනින් for loop එකක් දාගෙන i $i එක සමානද බලලා මේ සයින් කරන් දෙන බිංදුව $i ඊට පස්සේ මෙතනින් $image length එක බලලා තියෙනවා ඊට වඩා කුඩායි විශාලයිද කියලා එහෙනම් අපි if එකක් දාලා set එකක් දාගෙන අපි $files එකේ image එක එකතු කරන් තියෙන මෙන්න $i ගෙන් එන value එක ඊට පස්සේ අපි image file එක හදාගෙන තියෙන මෙතනින් මෙන්න මේ එන value එක අපි මෙතන image file එකට දාගෙන තියෙනවා ඊට පස්සේ file extension එක මෙතනින් අපි අරන් තියෙනවා ඊට පස්සේ අපි ආයි if එකක් දාගෙන in array එකක් දාලා ඊළඟ file extension එක allowed image extension කියන දෙක අරගෙන තියෙනවා ඊට පස්සේ අපි ඒකන new image extension එක set දාගෙන තියෙනවා ඊට පස්සේ අපි if එකක් දාලා file extension එක සමානද බලනවා image එකේ jpg එකට ඊට පස්සේ else if එකක් දාගෙන file extension එක සමානද බලනවා image එක
එකේ png විදිහට png එකට සමානද බලන්න. ඊට පස්සේ ILC එකක් දාලා ෆයිල් එක්ස්ටෙන්ෂන් එක svg එකට සමාන අපි new image extension එක විදිහට svg එක සෙට් කරගන්නවා. ඊට පස්සේ මෙතන ෆයිල් name එක කියලා variable එකක් හදලා අපි ඒකට දාන්න තියෙනවා මෙන්න resource එකේ product image එක unique කරලා තියෙනවා. unique function එකක් දාගෙන ඊට පස්සේ අපි එතනට එකතු කරන්න තියෙනවා product id එකයි new extension එකයි මෙන්න මේ අපි image file එකේ value එකයි. ඊට පස්සේ මෙතන move upload file කියන එකේ image file එක කියන එක මේක අරන් තියෙනවා. ඊට පස්සේ මෙතන file name එක අරන් තියෙනවා. ඊට පස්සේ අපි database එකට insert query එකක් දාලා තියෙනවා. insert into product image එකට product image path එක product image product id එක ඒක value එක විදිහට අපි මේ value දෙක අපි අරගෙන තියෙනවා. ඊට පස්සේ else එකක් දාලා එතන echo කරගෙන තියෙනවා invalid image type කියලා. මේ විදිහට තමයි අපි image path එක හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ add product එක. අපි product add කරන්නේ කොහොමද මේ add කරද්දී කොහොමද කියලා තමයි දැන් කතා කරන්න තියෙනවා. අපි මේ පැත්තට ගියොත් අපි JS එක පැත්තට ඊට මෙන්න මේ ෆන්ක්ෂන් එකක් හදාගෙන තියෙනවා add product කියලා. ඊට පස්සේ variable ටිකක් හදාගෙන තියෙනවා category brand model title කියලා. ඒවා අර පැත්තෙන් enter කරන value ටික මේ විදිහට document.getElementById එකක් විදිහට අරගෙන මේවට assign කරන්න තියෙනවා. ඊට පස්සේ මෙතනින් global variable එකක් හදාගෙන තියෙනවා condition එක 0 විදිහට. ඊට පස්සේ මෙතන if එකක් දාලා document.getElementById කියන brand new check මේ කියලා check කියලා දීලා තියෙනවා. condition එක සමාන එකට මේ විදිහට බලලා තියෙන. ඊට පස්සේ අපි else එකේ තේරෙනවා use එක check කරන condition එක දෙක විදිහට අපි value එක කරන් තියෙනවා. ඊට පස්සේ මෙතන ආය variable එකක් ගන්න color එක quantity එක cost එක delivery cost එක අපි මේ විදිහට අරන් තියෙනවා. ඊට පස්සේ description එක අරන් තියෙනවා image upload අරන් තියෙනවා. ඉතින් මේ ඔක්කොම මේ විදිහට document.getElementById කියලා දාලා අරගෙන අපි මේ variable ටික set කරන් තියෙනවා. ඊට පස්සේ මෙතන form data එකක් හදාගෙන තියෙනවා අපි server side එකට යවා ගන්න මේ විදිහට. ඊට පස්සේ අපිට මෙතන image count එක කරන් තියෙනවා image upload file length එකෙන්. ඊට පස්සේ මෙතන for loop එකක් දාලා let එකක් දාලා ඉවරලා i එකට assign කරන් තියෙනවා bin. ඊට පස්සේ image count එක ගොඩයි විශාලයි කරලා තියෙනවා i එකට. එහෙනම් අපි form එකට form.append එක form එකට append කරන් තියෙන image එක plus i image upload.file එකේ i කියලා. ඊට පස්සේ අපි මෙතනින් request එක කියන XML request එක හදාගෙන request එකක් හදාගෙන තියෙන අපි server side එකට යන්න. ඊට පස්සේ මෙතන අපි request එක already change එකක් දාලා ඊට පස්සේ new function එකක් හදලා මෙතන අපි connection එක හදාගෙන තියෙනවා. අපි අර පැත්තෙන් response එක success නම් අපි edit කරන් තියෙනවා product sale successfully. ඊට පස්සේ අපි reload එකක් දීලා තියෙනවා මෙතනින් මේ විදිහට. ඊට පස්සේ එහෙම නැත්නම් අපි alert එකක් ආයෙ දාන්න තියෙන response එකට අපි මෙතනින් අපේ data request එක open කරගෙන request එක එයාම send කරන්න තියෙනවා. මෙන්න මේ විදිහට advanced.projects.php වල post method එකකින්. ඊට පස්සේ මේ method එක අපිට මෙතන මුලින්ම PHP script එකක් දාලා session start එකක් දාලා අපි include කරන් දෙන අපේ connection file එක. ඊට පස්සේ අපි user කියලා variable එකක් දාගෙන අපි session එකකින් අරන් එන user email එක අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ අපි අර පැත්තෙන් post method එකකින් ඒ data ටික අපි මෙතනින් මේ විදිහට category brand model title condition color quantity cost ඊට පස්සේ delivery cost ඊට පස්සේ මෙතන description එක මේ ටික අරගෙන තියෙනවා. ඊට පස්සේ model has brand result එකෙන් variable එකක් හදලා අපි database එකට search එකක් දාලා select all from model has brand එකෙන් මෙයා product model එක සමානද කියලා බලලා දෙනවා assign model එකට and අපි product brand id එක assign brand එකට සමානද කියලා බලලා අපි
මේකට දාගෙන තියෙනවා ඊට පස්සේ මෙතනින් මුල් හැස් බ්‍රෑන්ඩ් එක බ්‍රෑන්ඩ් ID එක ගන්න තියෙනවා මෙන්න මෙතනින් ඊට පස්සේ අපි මෙතන if එකක් දාලා මුල් හැස් බ්‍රෑන්ඩ් ID එක .none row එක rows එකක් දාගෙන අපි ගොඩේ විශාලයිද බලලා තියෙන බිඳුවට එහෙමනම් අපි මෙතනින් $sign model has brand කියලා variable එක කරලා අපි model has brand එකට fetch එකක් දාලා ඒකේ data ටික අපි මේකට assign කරගෙන තියෙනවා ඊට පස්සේ මෙතනින් model has brand data table එකේ model has brand ID එක අපි මේ model has brand variable එකට assign කරගෙන තියෙනවා ඊට පස්සේ if එක ඇතුලේ ඊට පස්සේ මෙතන මේක නම් row එකක් මේ කියන්නේ row එකක් තියනවා නම් අපි ඒකට නැත්නම් අපි ඒකට insert කරන්න තියෙනවා model has brand table එකට product model ID එක product brand ID එක value විදියට මේ දෙන ඉවන මේ value දෙක අපි ඒකට set කරගෙන තියෙනවා ඊට පස්සේ අපි මෙතනින් මේ model has brand ID එකෙන් තියෙන database connection .insert id එකෙන් අරගෙන තියෙනවා ඊට පස්සේ අපි දෙන්නාට පස්සේ time එකක් අපි එතන set කරන් තියෙනවා ඉතින් d කියලා new date time කියන එකකින් ඊට පස්සේ time zone එක කරන් තියෙනවා new time date time zone එක ආසියා කොළඹ විදියට ඊට පස්සේ අපි set time zone එක හදාගෙන තියෙනවා ඊට පස්සේ මෙතන අපි date time එක format එක දීලා තියෙනවා ඒක month එක date එක hours minutes second ඒ විදිහට ඊට පස්සේ අපි මෙතන status එක සමාන බලනවා status එක විදිහට අපි එක sign කරගෙන තියෙනවා ඊට පස්සේ අපි database එකට insert එකක් දාන්න තියෙනවා මේ විදිහට insert into product table එකට මෙන්න product price එක product quantity එක product description එක product title එක product date time added ඒක ඊට පස්සේ අපි product delivery fee කොළඹ product delivery fee අද product condition ID product model has product brand ID product category ID product user email product status ID ඉගෙන කොලම් ටිකට අපි මෙන්න අපි අරින් දෙන value ටික මේ විදිහට අපි assign කරගෙන තියෙනවා මෙන්න විදිහට $sign cost එක $sign quantity එක $sign description $sign title $sign date time $sign delivery cost එක මෙන්න විදිහට ඊට පස්සේ condition එක මේ විදිහට add කරගෙන තියෙනවා ඊට පස්සේ මෙතනින් මේ විදිහටම අපි database එකේ connection.insert id දීලා අපි ඒ කරන් product id එක දීලා දාගෙන තියෙනවා කියන්නේ assign කරන් තියෙනවා ඊට පස්සේ අපි database එකට ආයෙත් insert එකක් දාගෙන තියෙනවා product as color එක insert කරගෙන තියෙනවා අන්න product id product color id එක ඊට පස්සේ අපි දෙන value එක මේ අරගෙන මේකට දාගෙන තියෙනවා ඊට පස්සේ අපි size of එකක් දාගෙන මේ විදිහට තමයි අපි මේ image එකේ length එක හදාගන්න ඉස්සෙල්ලා අපි ඉන්ටිය කතා කරා අපි මේ විදිහට තමයි අපි මෙන්න මේ product එකේ backend process එක මේ හදාගෙන තියෙන්නේ